වහන්සේගේ නාමයේ ඉතාමත් ආදරේ ඉදින දේව සභාවට පිළිගන්නවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නැගී සිටිමු. අපි නැගී සිටින අතර මම කැමති පෙළ ගන්නවා නම් ඔබේ බයිබලයේ ගීතාවලිය 66 වෙනි පරිච්ඡේදය අපි හැමෝම ඒ පදය කියවමු 1 සිට 3 දක්වා. පොළොවැසි සියල්ලනි දෙවියන් වහන්සේට ප්‍රීතිනාද පවත්වා උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියවමු. උන්වහන්සේගේ ප්‍රශංසාව කීර්තිමත් කරමු. ඔබගේ ක්‍රියා කොපමණ භයංකාරද දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වන්නට උන්වහන්සේගේ නාමයේ මහිමය ගැන ගී කියලා උන්වහන්සේව පසසන්න කියලා. මේ දැසන ඔබත් මමත් මේ ස්ථානයේ සිටින්නේ උන්වහන්සේගේ නාමය කීර්තිමත් කරන්නට උන්වහන්සේට ගී නාද පවත්වන්නට ශබ්ද නගන ප්‍රසන්නාන්ති නාදය දීලා උන්වහන්සේව උසස් කරන්නට. අපි හැම කෙනෙක්ම අපගේ සිත අපගේ හදවත උන්වහන්සේගේ ප්‍රශංසාව කරා උන්වහන්සේව වර්ණනා කිරීම සඳහා අපි යොමු කරමු. අපගේ හැම දෙයක්ම අපි අමතක කරමු. මම උන්වහන්සේ කියනවා නුඹේ බර මගේ පිට තබන්න මම එය උස්සනවා කියලා. ඔබ රෝගීන් සිටියත් ඔබ කුමන බරකින් සිත තැවුලකින් සිටියත් උන්වහන්සේ අපට පොරොන්දුවක් දීලා තිබෙනවා මම ඒවා උස්සනවා කියලා. ඔබට තිබෙන්නේ ඔබගේ බර උන්වහන්සේ පිට තබලා සැහැල්ලු වෙන්න පමණයි. අපි ගායනා කරන ගීතිකාවක් අපේ හදවත අපි පූජාවක් කොට අපි උන්වහන්සේ ඉදිරියේ පූජා කරමු. උන්වහන්සේගේ පූජාසන ඉදිරියට අපි තබමු. අපි ගායනා කරමු. ඒ වචන අපි මෙනෙහි කරමින් අපි උන්වහන්සේට බාරමින් අපි ගායනා කරමු.
දන්නවා. මේ විශ්වය මාව පාලනය කරන්න දෙවියන් වහන්සේ මේ විශ්වය මවන්න කලින් ඔබ දන්නවා කියලා මේ ඔබ දන්නවා. පෙර නියම ලෙස දාසක් අතරින් ඔබ තෝරාගෙන තියනවා කියලා ඔබ දන්නවා. ආමේන්. ඒ සීගරමි අපි ගායනා කරමු. පෙර නියම ලෙස දාසක් අතරින් අප ගැටවා
ස්වාමීන් වහන්සේ. මේ ලෝකේ ප්‍රේම කරන අනර්ගතම ප්‍රේමවන්තයා අපගේ එකම ස්වාමීන් වහන්සේ පමණයි. අප හදවතින් උන්වහන්සේට මේ ගීතය ගායනා කරමු. උන්වහන්සේ විතරයි අපට ප්‍රේම කරන්නේ. හදවතින් කියන්නේ ස්වාමීන් ඔබ පමණයි මට ප්‍රේම කරන්නේ. හල්ලෙලූයා. Oh
කරුණාවට අප වෙනුවෙන් සිංහල කුරුස පූජාව වේවා විසී කරනවා මගේ ස්වාමී. සියල්ලටම ඔබ වහන්සේට ස්තුති කරනවා. හදවතින් ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ ප්‍රේමයට ස්තුති කරනවා. වහන්සේ පමණක් මෙලොවට අපට ආදරය කරනවා. ඔබ වහන්සේගේ ආදරය ස්තුති කරනවා. හල්ලෙලූයා. ස්තුති ස්වාමී වහන්සේ. ගෞරවය ස්වාමී. හල්ලෙලූයා. स्वामी स्वामी सिंहासन वासे करना राजतुमनी पियाननी स्तुति मगे पियाननी कराओ सिर देव दिशा मगे पियाननी से अपने प्रेम करा मगे पियाननी के एक चार पुत्र आना पवेन पिटिसन मगे चेसनी से स्तुति से के जीवित अपवे में पूजा कर पुटिसा एक से पूजा मन स्तुति मगे पियाननी के अमिलो ले दिशा से स्तुति मानतवेनो मगे पियाननी सार्वबलधारी देवितन से स्तुति 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 हालेलुया 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 सिर देना आपका स्वामी मान से प्रशंसा कराना मान के नाम में वरना कराना मान के नाम में गायना कराना सर्वबलधारी देवितन से बड़े महिमा देवा गौरव देवा देविता से हालेलुया 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 होसाना मांगे प्यारी हालेलुया जेसुनी जेसुनी अपनी स्तुति 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 मांगे देविता से मैं मुझे महा पालने कराना देवितन से आपे पाप से वे वहां से मांगे प्यारी आपे पाप और मिले के वे वहां से यहाँ पे लोग ले वाले मिलिया के वापरा बागा स्तुति वहां से के आले आपे ना खतरा दे स्तुति मांगे प्यारी वहां से आत्म आपे रूप में खतरा दे सब वहां से स्तुति वहां में ना आपे दूर कर दे स्तुति मांगे प्यारी सर्वबलधारी देवितन वहां से हालेलुया 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 प्यारी और स्तुति मांगे प्यारी चेसनी वहां से स्तुति शुद्ध तुमनी वाली ने मांगे प्यारी हालेलुया 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 शुद्ध तुमनी हालेलुया मांगे प्यारी और वहां से सिरमाही में गौरव नमस्कार है देव पराक्रम में मुद करना मांगे चेसनी हालेलुया हालेलुया इमानुएल वहां से नाम में उत्तम मांगे प्यारी हालेलुया
විදුන්ට අපි ගීතිකාවක් ගායනා කරමු. Hallelujah. Swami ප්‍රශංසාමය. ස්තුති ජේසුනේ ප්‍රශංසාමය. වහන්සේ.
කාලයක් ගත කළා. මට ඊශ්‍රායලේ මතක් වුණා. යුදෙවරු නමස්කාර කරන එක ක්‍රමයක්.